කුමා ශෝෂයට ඔබ සම ආතරෙන් සාතරෙන් පිළිගන්නවා. ඉතින් ලෙබනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබ දන්නවා පහුගිය දිනක ලෙබනයේ නව තානාපති හැටියට අනුර විතානගේ මහතා වැඩබාරගත්තා කියන එක. ඉතින් අද දිනේදී ශ්‍රී ලංකා ජනරජයේ තානාපති අනුර විතානගේ මහතා ලෙබනන් ජනරජයේ අතිගරු ජනාධිපති ජෝසප් අවුන් මහතා වෙත සිය අත්‍රපත්‍ර පිළිගැන්වීම සිදු කරලා තියෙනවා. ඉතින් ජනාධිපති මන්දිරයට පැමිණෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා තානාපති විතානගේ මහතාව පිළිගැනීම සඳහා රාජ්‍ය ගෞරව සහිතව ආරක්ෂක බලකායේ ගෞරව සහිතව එතුමාව පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ සහ ලෙබනනයේ ජාතික ගී වාදනය කිරීම ඇතුළු උත්සවාකාරව සහිතව එතුමාව ගෞරවයෙන් යුක්තව පිළි අරගෙන තියෙනවා. ඉතින් මෙම හමුව අතරතුර තානාධිපති විතානගේ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුමත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ඒ වගේම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම පිළිබඳව තානාධිපතිවරයා ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා තියෙනවා. සාකච්ඡාව සුහදශීලීව සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව ඉතාම ඵලදායී සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙළඳාම ආයෝජනයේ සහ ජනතාව අතර සම්බන්ධතා යන ශේත්‍රවල රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩි දියුණු කිරීම කරේ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. අතිගරු ජනාධිපති අවුන් මහතා තානාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර ආර්ථික හා වෙළඳ සම්බන්ධතා පුළුල් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කරුණු පිළිබඳව ඕනෑම වෙලාවක වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා එතුමාට ඕනෑම වෙලාවක පැමිණෙන ලෙස එතුමා මේ සංවාදයේදී එතුමාට ආරාධනා කළා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ හොඳ හිත අගය කරන බව තානාධිපති විතානගේ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සම්බන්ධතාව ඉදිරියට ගෙන යාම සඳහා තමා උපරිම කැපවීමෙන් යුක්තව සහයෝගය දක්වන බවට එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ලෙබනන් සිටින ශ්‍රී ලාංකිකයන් හැටියට අපටත් ආඩම්බරයක් මේ රූපරාම දකිනකොට අපටත් මහත් ආඩම්බරයක් ගෙන දෙන කාරණයක් හැටියට මේ ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.